සුබ දවසක් මගේ යාළුවෝ සියලුම දෙනාට සිලෝන් සර්වයිවල් YouTube channel එකට අදත් මගේ යාළුවෝ සියලුම දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් හරිතාගාර වගාවට උනන්දු ඔයාලා වෙනුවෙන් අදත් මම ඔයාලට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපි ගොඩක් දෙනෙක් දන්නවා හරිතාගාර නයිමිරිස් වගාව අපිට හොඳ ලාභයක් ලබා ගත හැකි හොඳ ආයෝජනයක් කියලා. ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හරිතාගාරයක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේම හරිතාගාරයකට මුදල් ආයෝජනය කරලා ව්‍යාපාරය කරගෙන යන අතරතුරදී ඒ නැවත කෙනෙකුට ගලවා අලෙවි කිරීමට අවශ්‍ය වුණොත් එහෙම නැත්නම් හදිසි විදේශගත වීමකදී හරිතාගාරය නැවත අලෙවි කිරීමට අවශ්‍ය වුණොත් ඒ සඳහා කදිම විසඳුමක් ලැබෙන ආකාරයට නැවත නැවත ගලවා සවි කළ හැකි ආකාරයේ හරිතාගාරයක් අද මම ඔයාලට හඳුන්වා දෙනවා. ඉතින් මේ ආකාරයේ හරිතාගාරයක් කෙනෙකුට කුලී පදනම මත ලබා ගනු ලබන ඉඩමක වුණත් සවි කරලා නැවත අවශ්‍ය අවස්ථාවක ගලවා වෙනත් ස්ථානයක වුණත් සවි කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අපි මේ දකින හරිතාගාරයේ විශේෂත්වය වන්නේ මේ හරිතාගාරය ඉදිකිරීම සඳහා කිසිම ආකාරයේ වෙල්ඩින් පෑසුම් භාවිතා නොකිරීමයි. සැකිල්ලේ සෑම ස්ථානයක්ම ඇනමුරිච්චි යොදාගෙන සවි කිරීමත් විශේෂත්වයක්. මේ හරිතාගාරයේ අනිත් විශේෂත්වය වන්නේ GI බටවලට අමතරව සමහර ස්ථානවලට බොක්ස් අයන් යොදාගෙන තිබීම. මෙහිදී මූට්ටු ස්ථාන සඳහා විශේෂ ක්ලෑම්ප් වර්ග යොදාගෙන තියෙනවා. බේස්මන්ට් කණුවල වලවල් කොන්ක්‍රීට් යොදලා පොළොව මට්ටමින් ඉහළට අඩියක් පමණ උසට GI බට කැබලි සිටින විදිහට සවි කරලා එම GI බට කොටස් වලට ප්‍රධාන සැකිල්ලේ GI බට ඇතුළු කරලා නැවත මුළු හරිතාගාරයේම උස්සා ගැලවිය හැකි ආකාරයට සවි කරලා තියෙනවා. ඒ වගේම මේ හරිතාගාරයේ කෘමි ප්‍රතිරෝධී දැල් සවි කරලා තියෙන්නේ නැවත නැවත ගැලවිය හැකි ආකාරයට. ඒ සඳහා කුඩා ප්‍රමාණයේ C channel අයන් යොදාගෙන තියෙනවා. ඉතින් මේ C channel තුලට කෘමි ප්‍රතිරෝධී දැල්වල කෙළවර රිංගවල සික්සැක් ආකාරයට නමපු දැඩි කම්බියක් ආධාරයෙන් කෘමි ප්‍රතිරෝධී දැල් සිර කරගනු ලබනවා. ඒ වගේම මේ හරිතාගාරය තුල බිඳු ජල සම්පාදන පද්ධති සහ විසිර ජල සම්පාදන පද්ධතිද තා ක්‍රමවත් ආකාරයට ඉදි කරලා තියෙනවා. ඉතින් මම දැනට මේ වීඩියෝ එක හරහා නිර්මාණශීලී ඔයා වෙනුවෙන් හරිතාගාරය නිර්මාණය කරනකොට ඔයාට භාවිතා කරන්න පුළුවන් අලුත් විදියක් ගැන අදහසක් අරගෙන ආවා. ඉතින් ඒ වගේම මෙම හරිතාගාර සාධන ආයතන පිළිබඳව විස්තර අවශ්‍ය නම් යටින් කමෙන්ට් කරන්න. ඊට පස්සේ අපි එම ආයතනවල ගුණාත්මක භාවය පරීක්ෂා කරලා ඔබට එම ආයතන සම්බන්ධ කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. ඉතින් channel එකට අලුත් අය ඉන්නවා නම් ඉදිරියටත් අපි අරගෙන එන මේ වගේ අලුත් වීඩියෝ ඔයා ළඟටම අරගෙන එන්න. රතු පාට subscribe button එක press කරලා අපේ channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.